කාමරයට ගිය අමේලි වේගයෙන් නැගේ ඇඳුම් බෑගයට ළමා ගත්තාය. ඇගේ තෑසින් නොනවත්වා කඳුළු කඩා හැලුණත් ඇගේ තීරණය ස්ථිර විය. බෑගයද අත් ඇතිව ඇය සාලයට පැමිණියාය. මේලි, අනේ මාව දාලා යන්න එපා මැනිකේ. මං වැරදිකාරයෙක් නෙමෙයි. මං දිවුරන්නම්. රිහාන් ඇගේ දෙපා අසල වැටෙමින් නැවතත් බැගෑපත් විය. මට තමුන්ව පිළිකුලක් රිහාන්. මගේ ජීවිතේට ආයි එන්න හිතන්නවත් එපා. අමේලි රිහාන්ගේ අත ගසා දමා ප්‍රධාන දොරටුව දෙසට පිය නැගුවාය. අක්කේ, අනේ පොඩ්ඩක් ඉන්න. සනෝජා හඬමින් ඇය පසුපස දිව ගියාය. නමුත් අමේලි හැරී නොබලාම මහගෙදර බලා යාමට ත්‍රිරෝද රථයකට නැගී පිටව ගියාය. නිෂා උපහාසාත්මක සිනහවකින් යුතුව රිහාන් දෙස බැලුවාය. දැන්වත් තේරුණාද රිහාන්? ඔයාට දැන් ඉතුරු වෙලා ඉන්නේ මාවයි මේ දරුවයි විතරයි. ඔක පිළිගන්න. ඔය රිපෝට් එක ඇත්තා. උඹේ ඔය කාලකන්නි මූණ අරන් මෙහෙන් ඵලයන් නිෂා. මගේ වයිෆ්ගේ විශ්වාසෙ නැති කරගත්තේ උඹ නිසා. මම මේක මෙතනින් නතර කරන්නේ නෑ. තමුන්ගේ ඔය බොරුව මං ඔප්පු ගන්නවා. රිහාන් කෝපයෙන් කෑ ගැසුවේය. නිෂාද ඇයට අවශ්‍ය දේ සිදු වූ බැවින් දරුවාද රැගෙන උපහාසයෙන් සිනාසෙමින් එතනින් පිටව ගියාය. සාලේ තනි වූ රිහාන් හිස බදාගෙන කල්පනා කළේය. සනෝජා අඬමින් ඔහු වසල වාඩි වූවාය. අයියේ, ඇත්තටම මොකද්ද මේ වුනේ? මට හිතාගන්න බෑ. රිපෝට් එකේ පැහැදිලිවම තියෙනවනේ. සනෝ, උඹවත් මාව විශ්වාස කරපන්. මං ඔය කියන විදිහේ කිසිම වැරැද්දක් කළා නෑ. මේ රිපෝට් එක අනිවාර්යෙන්ම බොරුවක්. නිෂා එදා DNA ටෙස්ට් එකක් කරමු කියද්දි මෙච්චරටම බය නැතුව එකඟ වුණේ ඒකේ කලින්ම මොකක් හරි උගුලක් කටවලා තිබුණ නිසයි. මං දැන් හොස්පිටල් එකට යනවා. රිහාන් වහාම මේසය මත තිබූ ලියුම් කවරය අතට ගත්තේය. එහි තිබුණේ පරීක්ෂණය සිදු කළ පෞද්ගලික රෝහලේ රසායනාගාර ප්‍රධානියාගේ අත්සනයි. ඔහු වහාම තම මෝටර් රථයට නැගී රෝහල දෙසට වේගයෙන් ධාවනය කළේ තම රථයයි. රෝහලට ළඟා වූ රිහාන් කෙළින්ම ගියේ DNA පරීක්ෂණ සිදු කරන රසායනාගාර අංශය වෙතය. එහි සිටි රසායනිකාර සහායකයාව හමුවීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. මට සමාවෙන්න මහත්තයා, අපේ ලැබ් එකෙන් නිකුත් කරන රිපෝට් එකක් නම් කවදාවත් වරදින්න විදිහක් නැහැ. රසායනාගාර සහායකයා ඔහුව මගහරින්නටයි උත්සාහ කළේ. නමුත් රිහාන් ඔහුගේ කමිස කොළරයෙන් අල්ලා ගත්තේය. මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. මං දන්නවා මේක බොරු රිපෝට් එකක් කියලා. මං දැම්ම මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා. ඊට කලින් මට ඇත්ත කියනවා. රිහාන් දැඩි ස්වරයෙන් ගර්ජනා කළේය. රිහාන්ගේ මේ කලබලය නිසා එතැනට රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාද පැමිණියේය. රිහාන් වෛද්‍යවරයාට සිද්ධිය පැහැදිලි කළේය. ඩොක්ටර්, මෙන්න මේ මිනිස්සු දීපු මේ රිපෝට් එක නිසා මගේ මුළු ජීවිතේම විනාශ වුණා. මට ළමෙක් නෑ කියලා මං හොඳාකාරවම දන්නවා. හෙත් මේ රිපෝට් එකේ හැටියට ඒ කියන ළමයා මගේ. කිසිසේත්ම මෙහෙම වෙන්න විදිහක් නෑ. මට සාධාරණයක් වෙන්න ඕනේ. නැත්තම් මම මේක විසඳගන්න නීතිය ඉස්සරහට ගිහින්. ප්‍රධාන වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වී එදින රාජකාරියේ නියුතු වූ රසායනාගාර සහායක සමීරව තම නිල කාමරයට කැඳවා දැඩි ලෙස ප්‍රශ්න කරන්නට වුණා.
පොලිසිය සහ CCTV ගැන ඇසෙත්ම සමීර බියෙන් වෙවුලන්නට වුණා. අනේ සර් මට සමාවෙන්න. මං ඒක කළේ ඕනකමකින් නෙමෙයි. සමීර දනින් වැටී හඬන්නට වුණා. මොකද්ද තමුසෙ කළේ? ඇත්ත කියනවා මනුස්සයෝ. කවුද මේ විදිහ දෙයක් කරන්න කියලා කිව්වේ? රිහාන් කෑ ගැසුවේය. සතිය එකහමාරකට විතර කලින් නිෂා කියලා ලේඩි කෙනෙක් මාව හම්බ වෙන්න ආවා. එයා මට ලොකු ගාණක් දීලා කිව්වා රිහාන් කියන කෙනාගේ රිපෝට් වෙනස් කළා දරුවගේ පිහා රිහාන් කියලා රිපෝට් එක හදලා දෙන්න කියලා. මගේ අම්මගේ බෙහෙත් වලට සල්ලි හදිස්සි වෙලා තිබුණ නිසා මං ඒ සල්ලි වලට රැවටුණා සර්. අනේ මට සමා වෙන්න. සමීර සියල්ල වමාරන්නට වුණා. තමුසෙගේ සල්ලි තණ්හාව නිසා මගේ පවුල විනාශ වුණා. රිහාන් සමීරට පහර දෙන්නට සැරසෙද්දී වෛද්‍යවරයා ඔහුව වැළැක්වුවා. රිහාන් මහත්තයා මං රෝහල වෙනුවෙන් කනගාටු වෙනවා. අපි මේ සේවකයාව වහාම පොලිසියට බාර දෙනවා. ඒ වගේම ඔයාගේ ඔරිජිනල් රිපෝට් එකත් අපි පැය භාගයක් ඇතුළත හරි විදිහට සකස් කරලා දෙනවා. ප්‍රධාන වෛද්‍යවරයා පැවසීය. පැය භාගයකට පසු නිවැරදි නිල වාර්තාව සහ සමීරගේ පාපොච්චාරණය ඇතුළත් ලිපිය රිහාන්ගේ අතට පත්විය. එහි පැහැදිලිවම සඳහන් වූයේ දරුවාගේ ජීව විද්‍යාත්මක පියා රිහාන් නොවන බවය. රිහාන් වහාම අමේලි සිටින ඇගේ මහගෙදර බලා යාමට සූදානම් විය. ඔහුගේ දෑස්වලින් සතුටු කඳුළු කඩා හැලුණි. නිෂාගේ ද්‍රෝහී කුමන්ත්‍රණය මුළුමනින්ම හෙළි වී අවසන්ය. දැන් ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ අමේලිගේ හිත හදන්නට. මහගෙදරට ළඟා වූ රිහාන් සාලේ සිටි අමේලිගේ මව්පියන් දෙසවත් නොබලා කෙලින්ම දිව ගියේ ඇගේ කාමරය වෙතය. කාමරයේ ඇඳ කොනකට වී තවමත් හඩමින් සිටි අමේලි රිහාන්ව දැක සැනකින් නැගී සිටියාය. රිහාන් ඔයා ඇයි ආයෙමත් මෙහෙට ආවේ? මට තමුන්ගේ මූණවත් දකින්න ඕනි නෑ කියලා කිව්වා නේද? අමේලි කඳුළු පිරි දෑසින් කෝපයෙන් සහ වේදනාවෙන් කෑ ගැසුවාය. රිහාන් කිසිත්ම නොකියා ඇය අසලට පැමිණ ඇගේ වෙවුලන දෑත් තදින් අල්ලා ගත්තේය. ඔහු ඇගේ අත මත රෝහලෙන් ලැබුණු නිල ලියුම් කවරය තැබුවේය. මේලි මැනිකේ අනේ මං කියන දේ එකපාරක් අහන්න. මේක කියවලා බලන්න. මං ඔයාට කවදාවත් බොරුවක් නෑ කියලා නෑ කියලා මේකෙන් ඔප්පු වෙයි. රිහාන් ආයාචනාත්මක ස්වරයෙන් පැවසීය. අමේලි අකමැත්තෙන් වුවද ලියුම් කවරය ඇර එහි තිබූ වාර්තාව සහ ලිපිය කියවන්නට වූවාය. ලිපියේ තිබූ රසායනාගාර සහයකයාගේ පාපොච්චාරණයත් අවසාන වාර්තාවේ තිබූ දරුවාගේ පියා රිහාන් නොවේ යන වැකියත් දකිද්දී ඇගේ දෑ සදහාගත නොහැකි ලෙස මහත් විය. ඇගේ මුළු සිරුරම ගල් ගැසුනාක් මෙන් විය. දෙයනේ ඒ කියන්නේ නිෂාද සල්ලි දීලා බොරු රිපෝට් එකක් හැදුවේ. අමේලිට කියවුනේ මහා කම්පනයකින්. ඇගේ අතින් ඒ ලියුම් කවරය බිමට වැටුණි. ඇය සෙමින් හිස ඔසවා රිහාන් දෙස බැලුවාය. රිහාන්ගේ දෑස්වල තිබුණේ තමන් නිවැරදි කරු වූ සැනසීම සහ අමේලි කෙරෙහි ඇති අපරිමිත ආදරයයි. තමන් පණටත් වඩා ආදරය කළ සැමියාව කිසිදු වරදක් නොකළ ඒ අහිංසක මිනිසාව තමන් මෙතරම් දරුණු ලෙස සැක කිරීම ගැන
අමේලිගේ සිතට මහා දුකක් දැනෙන්නට වුණා. ඇගේ දෑසින් කඳුළු ධාරාවක් කඩා හැලුණා. ඒ කෝපයේ කඳුළු නොව පසුතැවීමේ කඳුළුය. රිහාන්, අනේ මට සමාවෙන්න රිහාන්. මං කොහොමද ඔයාව සැක කෙරුවේ? මං ඔයාගේ හිත කොච්චරනම් රිද්දන්න ඇතිද? මං මෝඩියෙක් වගේ නිෂාගේ බොරුවලට රැවටුණා. අමේලි හඬා වැළපෙමින් රිහාන්ගේ පපුවට හිස තබාගෙන ඉකි ගසන්නට වුණා. රිහාන් වහාම ඇයව තදින් තම පපුවට තබා ගත්තා. ඔහුගේ දෑසින්ද සතුටු කඳුළු කඩා හැලුණේ. ඔහු ඇගේ හිස පිරිමදිමින් ඇයව සනසන්නට වුණා. නෑ මැනිකේ, ඔයා වැරදි නැහැ. නිෂා කරපු ඒ කපටි වැඩේ හැටියට ඕනෙම කෙනෙක්ට මාව සැක හිතෙන එක සාධාරණයි. මං ඔයා එක පොඩ්ඩක්වත් තරහ නෑ මගේ වස්තුව. දැන් හැමදේම ඉවරයි. ඒ හැම කරදරයක්ම ඉවරයි. රිහාන් ඇගේ නල්ලත සිප ගනිමින් පැවසීය. මට හිතා ගන්න බෑ රිහාන්. මං ඔයාට එච්චර වචන වලින් රිද්දද්දිත් ඔයා මාව හොයාගෙන ආවා. මට සමාවෙන්න. ආයේ කවදාවත් මං ඔයාව සැක කරන්නේ නෑ. අමේලි රිහාන්ගේ මුහුණ දෑතින් බදාගෙන ඔහුගේ දෑස් දෙස බලාගෙන දිවුරා පැවසීය. මං දන්නවා මැනිකේ, ඔයා මට කොච්චරක්නම් ආදරෙයිද කියලා. මං දන්නවා. දැන් ඉතින් අඬන්න එපා. අපි ආයෙමත් අපේ ගෙදර යමු. රිහාන් සිනාසෙමින් ඇගේ කඳුළු පිස දැමුවේය. තමන් මහන්සියෙන් සිදු කළ සියලුම කුමන්ත්‍රණ එක මොහොතකින් බිඳ වැටී ඇති බව දැනගත් නිෂා සිටියේ දැඩි කෝපයකින් සහ වෛරයකින් ගැහෙමිනි. ඇගේ නිවසේ සාලය පුරා ඇය උමතුවෙන් මෙන් මේ අත ඇවිදින්නට වුණා. නෑ නෑ, මට මෙහෙම පරදින්න බෑ. ඇය මේසය මත තිබූ වීදුරු බඳුනක් පොළවේ ගසා කුඩු කර දැමුවාය. ඇගේ දෑස් රතු වී තිබූ අතර මුළු මුහුණම ක්‍රෝධයෙන් විරූපී වී තිබුණි. රිහාන් සහ අමේලිව සදහටම වෙන් කර රිහාන්ගේ සේසතම තමන් සතු කර ගැනීමට ඇය සෙල්ලම් කළ අවසන් තුරුම්පුවද දැන් අලු වී ගොස් ඇත. හරියට මේ මොහොතේ ඇගේ ජංගම දුරකථනය නාද වුණා. රෝහලේ ඇගේ හිතවතෙකුන් ලැබුණු ඒ ඇමතුමෙන් නිෂා තවත් තිගැස්සුණා. නිෂා, ඔය ළමයාත් අරගෙන කොහෙට හරි යන්න. හරි ලැබ් එකේ සමීරයා රිහාන්ටයි හොස්පිටල් එකේ ඩිරෙක්ටර්ටයි හැමදේම වමාරලා. මිනිහව දැන් පොලිසියට බාර දීලා තියෙන්නේ. ඊළඟට පොලිසිය එන්නේ ඔයාව හොයාගෙන. මොකක්? මේ මිනිස්සයා මගෙන් එච්චර සල්ලි අරගෙන රිහාන් ටිකක් බය කරපු ගමන් හැමදේම කිව්වද? ඇය කේන්තියෙන්ම දුරකථනය සෝෆාව මතට විසි කළාය. ඇගේ සැලසුම් වැරදුණු එකට වඩා ඇයට දරාගත නොහැකි වුණේ අමේලි ඉදිරියේ රිහාන් නැවතත් නිවැරදිකරුවෙකු වීම සහ ඔවුන් දෙදෙනා නැවත එකතු වීමය. මේලි, තමුන් හිතනවද උඹලා දෙන්න ආයේ සතුටින් ඉඳී කියලා? නෑ, මං ඒකට ඉඩ දෙන්නේ නෑ. නිෂා තත්කූරු කමින් තමන්ටම මුමුණා ගත්තාය. ඇය බියෙන් හා කෝපයෙන් වෙවුලමින් පොලිසිය පැමිණීමට පෙර නිවසෙන් පලා යාමට තමාට ඇඳුම් බෑගයක් සූදානම් කරන්නට වුණාය. රිහාන් සහ අමේලි නැවතත් තමන්ගේ නිවසට පැමිණියේ මහා බරක් පපුවෙන් නිදහස් කරගත් සැනසීමකින්. සාලේ ප්‍රධාන දොර විවෘත කර නිවස ඇතුළට පිය නගද්දී මීට දින කිහිපයකට පෙර එහි තිබූ මූසල අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම මැකී ගොස් ඇති බව ඔවුන්ට දැනුනි. රිහාන් ඇතුළට පැමිණි සැනින් ප්‍රධාන දොර වසා පසුපසින් පැමිණි අමේලිව
තමන් වෙතට ඇද තදින් බදාගත්තේය. දැන් ඉතින් හැම කරදරයක්ම ඉවරයි මැනිකේ. මගේ ළඟට වෙලා ඉන්න. ආයෙත් මගෙන් ඈතට යන්න නම් හිතන්නවත් එපා. රිහාන්ගේ කෙස් රොදවල් අතරින් මුහුණ හොවා ගනිමින් ආදරයෙන් මුමුණන්නට විය. අමේලිද රිහාන්ගේ පපුවට දෑත් තබා ඔහුගේ හද ගැස්මට සවන් දෙමින් දැස් පියාගත්තාය. මට තාමත් හීනයක් වගේ රිහාන්. එක වෙලාවකට මට හිතුණා මගේ මුළු ජීවිතේම ඉවරයි කියලා. මං ඔයාට ගොඩක් රිද්දුව නේද? ඇය සෙමෙන් සෙමෙන් හිස ඔසවා රිහාන්ගේ දෑස් දෙස බැලුවේ පසුතැවීම පිරි බැල්මකිනි. ඔයා මට රිද්දුවේ නෑ මැනිකේ. ඔයා මට ආදරේ වැඩිකමටයි එහෙම හැසුරුනේ. දැන් ඒ දේවල් අමතක කරලා දාන්න. රිහාන් සිනාසෙමින් නැගේ තෙතොල් මත මෘදු හාදුවක් තැබුවේය. කාලයකට පසුව ඔවුන් දෙදෙනාගේ මුහුණුවල තිබුණේ අව්‍යාජ සිනහවකි. එදින රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට අමේලි කුස්සියට යද්දී රිහාන් දැය පසුපසින් ගියේය. අද මං ඔයාට උදව් කරන්නද? කියමින් රිහාන් එළවලු කපන්නට විය. අනේ මේ ඔයා ඕවා කපන්න ගිහින් ඇඟිල්ලක්වත් කපා ගන්න එපා. පැත්තකට වෙලා ඉන්නකෝ. අමේලි ඔහුව සුරතලයෙන් පලවා හැරීමට උත්සාහ කළාය. නමුත් රිහාන් ඇයට ඉඩ දුන්නේ නැත. ඔහු ඇයව පිටුපසින් බදාගෙන ඇගේ උරහිස මත හිස තබාගෙන උයන දෙස බලා සිටියේය. දෙදෙනාම එකිනෙකාට විහිළු කරමින් සිනාසෙමින් ඉතාමත් සැහැල්ලුවෙන් රාත්‍රී ආහාරය පිළියෙල කරගත්හ. රාත්‍රී ආහාරයෙන් පසු ඔවුන් දෙදෙනා කාමරයට පැමිණියහ. කාමරයේ ජනේලයෙන් ආ සඳ එළිය මුළු ඇඳ මතටම වැටී තිබුණි. රාත්‍රියේ හමා ආ සිසී සුළඟ ඔවුන්ගේ කත සනසන්නට විය. අමේලි ඇඳ කොනකට වී තමන්ගේ දිගු කෙස් කළඹ පීරමී සිටියාය. රිහාන් සෙමින් ඇය අසලින් වාඩි වී ඇගේ අතින් පනාවගෙන ඇගේ කෙස් කළඹ සෙමින් පීරන්නට විය. මේලි, ඔයා දන්නවද? මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ මැනිකේ. මගේ මුළු ලෝකෙම ඔයා විතරයි. රිහාන් පනාව පසෙක තබා අමේලිව තමන් දෙසට හරවා ගනිමින් පැවසීය. අමේලිගේ දෑස් නැවතත් සතුටු කඳුලින් පිරී ගියේය. ඇය වචනයක්වත් නොකියා රිහාන්ගේ බෙල්ල වටා දෑත් යවා ඔහුව තදින් වැළඳ ගත්තාය. රිහාන් ඇයව සෙමින් ඇඳ මත තබා ඔහුගේ මුළු මුහුණ පුරාම ආදරණීය හාදු වැස්සක් වස්වන්නට විය. කාලයකට පසු ඔවුන් දෙදෙනා එකිනෙකාගේ උණුසුමට මැදි වී ලස්සන ආදරණීය රැයක් ගත කරන්නට ආරම්භය ගත්හ. කාමරයේ ලාම්පු එළිය සෙමෙන් නිමා දැමූ රිහාන් ජනේලයෙන් ගලා ආ සිහින් සඳ එළියේ උණුසුම මැද අමේලි දෙස බලා උන්නේ ආශාවෙනි. ඇගේ මුවග රැඳි ලැජ්ජාශීලී සිනහව රිහාන්ගේ හද ගැස්ම තවත් වේගවත් කළේය. කාලයකට පසු ඔවුන් දෙදෙනා අතර කිසිදු බාධකයක් හෝ සැකයක් තිබුණේ නැත. රිහාන් සෙමෙන් ඇය වෙතට ලං වී ඇගේ සිහින් ඉන වටා දෑත් යවා තමන් වෙතට තද කරගත්තේය. අමේලිගේ උණුසුම් හුස්ම රිහාන්ගේ කෙළ ප්‍රදේශයට වදිද්දී ඇගේ මුළු සිරුරම මතක් ගැහෙන්නට විය. මේලි, රිහාන් ඇගේ තෙතොල් මත ඇඟිලි තුඩක් තබමින් ඉතාමත් මිමිනුම් හඬකින් පැවසුවේය. අනේ ආයිනං අපි අතරට ප්‍රශ්න ඕනේ නෑ රිහාන්. අමේලි වෙනතක් බලා ගනිමින් පවසද්දී රිහාන් ඇගේ නිකටෙන් සෙමෙන් ඔසවා කෙලින්ම ඇගේ දෑස් දෙස බැලුවේය. ඒ දෑස්වල තිබුණේ අපිරිමිත අනුරාගයකි. රිහාන් තවත් මොහොතක්වත් ප්‍රමාද නොවී
තමාගේ තෙතොල් අමේලිගේ රෝස පැහැති දෙතොල් මත තබන්නට විය. අමේලිද රිහාන්ගේ බෙල්ල වටා දෑත් තද කරමින් ඒ අනුරාගී හාදුවට මුළු හදවතින්ම ප්‍රතිචාර දැක්වූවාය. කාමරයෙන් ඇසුනේ ඔවුන් දෙදෙනාගේ වේගවත් වූ හුස්ම ශබ්දය සහ හදගැස්ම පමණකි. එදින රාත්‍රිය පුරාම ඔවුන් දෙදෙනා එකිනෙකාගේ අනුරාගී සුවය විඳ ගනිමින් ආදරයේ උපරිම සීමාවන් කරා පිය නැගුවේය. මාසයක් පමණ ගෙවී ඇහි පිල්ලමක තරම් වේගයෙන් යන්නට විය. කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔවුන් ගත කළ කාලය ඉතා සුන්දරය. රිහාන්ගේ නව ව්‍යාපාර කටයුත්තෙහි වැඩ සිදුකර බොහෝ සෙයින් වෙහෙසට පත්ව දෙදෙනා පෙර දින නිදාගත්තේ මධ්‍යම රාත්‍රියත් ඉක්ම ගිය පසුවය. පසුදා උදෑසන රන්වන් හිරු රැස් ජනේලයෙන් කාමරය තුළට ගලා එද්දී අමේලි මුලින්ම දෑස් විවර කළාය. ඇය සිටියේ රිහාන්ගේ ශක්තිමත් බාහුවක් මත හිස තබාගෙන ඔහුගේ පපුවට තුරුළු වීය. රිහාන්ගේ මුහුණේ තිබූ ඒ සංසුන් සිනහව දෙස අමේලි ආදරයෙන් බලා සිටියාය. ඇය සෙමින් ඔහුගේ කම්මුලක් සිප ගනිද්දී රිහාන්ද දෑස් හැර ඇය දෙස බලා සිනාසුනේය. "ගුඩ් මෝනින් මගේ කෙල්ලේ" රිහාන් ඇයව තවත් තදින් බදා ගනිමින් පැවසුවේය. "ගුඩ් මෝනින් රිහාන්" අමේලි එහෙම කියන ගමන් ඔහුගේ පපුවේ මුහුණ හොවා ගත්තේ. පසුගිය දින කිහිපය තිස්සේ අමේලිගේ ශරීරයට වෙනදා නැති අමුතු වෙනසක් දැනෙන්නට වුණා. ඇයට නිතරම මහන්සි ගතියක් සහ කෑම රුචියේ වෙනස්කම්ද ඇතිවන්නට වුණා. නමුත් අද උදෑසන නම් එකී අපහසුකම් වැඩි වැඩියෙන් දැනෙන බවකුයි කෙල්ලට තේරුණේ. රිහාන්ගෙන් වෙන් වුණු අමේලි ඇඳෙන් නැගිටින්නට උත්සාහ කළා පමණකි. එකවරම ඇගේ වටා මුළු කාමරයම කැරකෙන්නාක් මෙන් දැනුණු අතර දරාගත නොහැකි ඔලුව කැක්කුමකින් ඇයව වෙලා ගත්තාය. "අනේ රිහාන්" ඇය කෙඳිරිගාමින් නැවතත් ඇඳ මත හිඳගත්තේ හිස බදා ගනිමිනි. අමේලි අසීරුවෙන් සිටිනු දැක වහාම ඔහු අසලින් ඇයව වාඩි කරගත්තේය. "හැයි මැනිකේ මොකක්ද වෙන්නේ? ඔයාගේ මූණත් සුදු වෙලා." "මට එකපාරටම ලොකු ක්ලාන්තයක් ආවා රිහාන්. ඔළුවත් මාර විදිහට කැක්කුමයි." ඇය පවසද්දීම ඇයට දැඩි ලෙස අප්පිරියාවක් ඇතිවිය. ඇය වහාම කට වසාගෙන නාන කාමරය දෙසට දිව ගියාය. රිහාන්ද කලබලයෙන් ඇය පසුපසින් ගොස් ඇගේ පිට පිරිමදිමින් ඇයව රැක බලා ගත්තේය. නැවතත් ඇයව වත්තම් කරගෙන ඇවිත් ඇඳ මත සැතපූ රිහාන් අමේලිගේ මුහුණ දෙස බලා සිටියේ යම් වැදගත් දෙයක් කල්පනා කරමිනි. ඇගේ මේ හැම ලක්ෂණයක්ම එක පෙළට ගැලපෙද්දී රිහාන්ගේ හිතට ආවේ මහ විශාල සතුටක් සහ බලාපොරොත්තුවක්. ඔහු සෙමෙන් අමේලි අසලින් දණ ගසා ඇගේ බඩ මත තමාගේ අතක් තබා ඇගේ දෑස් දෙස ආදරයෙන් බැලුවේය. "මේලි මැනිකේ ඔයාට හිතෙන්නේ නැද්ද මේ අපේ ජීවිතේට එන්න ඉන්න අලුත් අමුත්තෙක්ගේ පෙරනිමිති කියලා? පේන හැටියට නම් ඔයා ප්‍රෙග්නන්ට් වගේ මැනිකේ" රිහාන් සතුටු කඳුළු පුරවා ගත් ඈසින් පැවසීය. අමේලිද රිහාන් දෙස බැලුවේ පුදුමයෙන් සහ අපරිමිත සතුටකින්. ඇගේ දෑසින්ද කඩා හැලුනේ සතුටු කඳුළුය.